අබේ දානය යනු යම් කිසිවෙකු රජුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන් කිසිවකින් හෝ අන්තරායක් සිදුවන්නට යන කල්හි එයින් මුදවා ඒ පුද්ගලයා ආරක්ෂා කිරීමයි. විපතින් ගලවා ගැනීමයි. මස් පිණිස මරන්නට යන ගවයන්, එළුවන්, ඌරන්, කුකුලන් ආදී සතුන් වදකයන්ගෙන් බේරාගෙන නිදහස් කර හැරීම, වෙදකම් කොට රෝගින් සුවපත් කිරීම, මසුන් වෙසෙන තැන්වල උන් නොමරණු පිණිස ආරක්ෂා පිහිටුවීම, වන සතුන් නොනසනු පිණිස ආරක්ෂා කිරීම, කූඩුවල සිරකර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අබේදානයන්. තමා විසින් පස්පවින් වැළකීමද මහත් වූ අබේදාන පසක් බව සඳහන් කරන්න ඕනේ. අබේදානේ නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසයි. මරණ බයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත් පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙනවා. අබේ දානය ලබා දීමේ අනුසස් බෞද්ධ දර්ශනය සඳහන් කරන්නේ මෙලෙසින්. මරණයට කැප වූ බයෙන් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදවා ගන්නා පුද්ගලයාට සසර වසනාතුරු ලැබෙන කුසල විපාක 10ක් සඳහන් වෙනවා. ඒවා තමයි උපනූපන්න ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසු නොවීම, නිරෝගී සම්පත්තිය ලැබීම, දීර්ඝායු සම්පත්තිය ලැබීම, රාජ මහා මාත්‍ය සහ සිටු පවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම, දිව්‍ය ලෝක සම්පත්තිය, බ්‍රහ්ම ලෝක සම්පත්තිය ලැබීම පිණිස හේතු වෙනවා. කීකරු, පුණ්‍යවන්ත, ප්‍රියශීලී අබුදරුවන් ලැබීම, තැනට ඔබින නුවණින් යුතු හිතවත් සේවකයන් ලැබීම, සෑම තැනකදීම උසස් පුද්ගලයෙකුසේ කැපී පෙනෙසේ ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත වීම, නෝගත්, උගත්, දුප්පත්, පොහොසත්, බලවත්, දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් නුවද අවනත කර ගැනීමේ ශක්තිය ලැබීම, පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම, ධර්ම මාවත අනුව ගමන් කරමින් සත්ව හිංසනින් වැළකී සිටිමින් දුකටපත් අසරණ සත්වයන්ට පිහිටවන පුද්ගලයාට ලැබෙන සැප විපාක සුවකීය දියුණුව පිණිසම හේතු වෙනවා. පරපණ නැසීමෙන් ඉවත් වීම තුලින් තමන්ටත් අනුන්ටත් සැලසෙන්නේ යහපතක්. එවන් පුද්ගලයන් නිසා සමාජය සුගතිගාමී වෙනවා. සැනසිලිදායක ජීවිත පවත්වාගෙන යන එවන් පුද්ගලයාගේ දෙලොවම සුගතිගාමීත්වයේ කවරෙකුට වුවද වැළකිය නොහැක. මේ වගේ වටිනා වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක all දාලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට තෙරුවන් සරණයි.